4 වෙනිදා පළවෙනි මාසේ 2026 දැන් වෙලාව හරියටම 2:10යි දවල්. විතර පොඩි වීඩියෝ එකක් එන්න වලත් එක්ක මේ මට මේ දැනගන්න ඉතින් ඇත්තටම මේවා මම ඉතින් බලනවා කරනකොට ඉතින් මේ අපටත් හිතනවා මේ ගැන ටිකක් දැනගන්න ඔයාලගෙන්. ඔයාලත් ඒවා දැක්කත් දන්නේ නැහනේ. අර තොටවත්තද අරවත්තද මේවත්තද කියලා එකෙක් ඉන්නේ ඇස් නැති. ඔය මේ බලන්නේ මේ මත් ශාස්ත්‍ර කියනවා වෙලාවල් බලනවා ජනාධිපතිතුමාලාගේ වෙලාවල් බලලා තියෙනවා ජයග්‍රහණ ගැන කියනවා ඒ වගේ චරිතයක් ඉන්නවා දැකලා තියෙනවද ස්පේන් එකේ චරිතයක් එයාගේ වීඩියෝ එකක් තිබ්බයි ගියේ තොටවත්ත වට ස්පේන් නැති හින්දා ඉතින් ඒව කියවන්න බැරුව ඇති කනගාටුයි ඔයා දාලා තිබ්බා මේ පන්සල් වල මහාන වෙලා ඉන්නේ මිනිස්සු නෙවෙයි විදිහට අර බල්ලෝ පූස පන්සල් වලට ගිහින් දැම්මහම එහෙම ගෙවල් වලින් ගිහිපු පන්සල් වලට ගිහින් දාපු දරුවෝ තමයි මේ මහාන වෙලා ඉන්නේ. හැබැයි ඒක බල්ලෝ පූස විදිහට තමයි සමාන කරලා තියෙන්නේ. ඒ වීඩියෝ එක මම බැලුවා තොටවත්. ඔය කන් ඇහෙනවා නැස් වෙනුන් නැතුණාද? සමහරට මම වීඩියෝ එකේ මාව දකින්න මට මේක වාගේ කවුරු හරි එව්වොත් වට ඇහෙයි. ඉතින් මේවා කියලා තියෙනවා මේ මත් ශාස්ත්‍ර කියන්න බුදුදහමට අගෞරව කරන්න එපා. මම දැක්කා ඒක දාලා තියෙනවා වාට කමෙන්ට්ස් වගේක්. ඔය ඇස් දෙක පෙනෙන්නේ නැත්තිත් ගියාත්මෙත් ඔයා මිනිස්සුන්ට අපාස නින්දා කරපු හින්දා කියලා තියෙනවා. ඔයාට දීලා තියෙන ඒවා දැක්කොත් එimhe ඔයාට සංසාරේ කලකිරේ. ඔයාගේ ඇස් දෙකට පේන්නේ නැහැ නේද දෙයියා. අපි නම් ආස නැහැ මිනිස්සුන්ට එහෙම අපවාද නින්දා කරන්න. ඔයා කරන්නේ සිවුරට. අපිත් පන්සල් යන මිනිස්සුනේ. අපි පන්සල් යනවා. පන්සල් එක්ක බැඳීම් තියෙනවා. එතකොට ඔයා කියන තාලට අපි ගිහිල්ලා මේ වඳින්නේ කරන්නේ අර පන්සල් වලට බල්ලු පූස ගෙනත් දාපු විදිහට මහාන කරපු දරුවෝ තමයි මේ ඉන්නේ. ඒ විදිහෙන් ඔයාගේ වීඩියෝ එක තියෙන්නේ. ඒක අර කැතයි ඒ විදිහට කිව්වේ ඔයා. බොහොම කැතයි. ඔයා හිතන්නකෝ ඔයා ඇස් දෙක පේන්නේ නැති චරිතයක්. තොටවත්ත. එහෙම ඉඳගෙන ඔය වගේ බුදුදහමට අපාස නින්දා කරපුවාට ලබනාත්ම මොනවද වෙයිද? කත්නෝරුවේ හාමුදුරුවන්ට දොස් කියනවා. දැන් ඉතින් මුළු බුදු දහමට මේ කියන්නේ රටේ ඉන්න නායක හාමුදුරුවන්ගේ ඉඳලාම හැමෝටම වදින එකක් තමයි ඔයා කියලා තියෙන්නේ. එතකොට අපිට කාටද අපි මේ බුදුන් කියලා අපි යන්නේ කාය ළඟටද? පන්සල් කියලා අපි කොහාටද යන්නේ? අපි වඳින්නේ කාටද? ඔයා කියන තාලට මේ බල්ලු පූසොන්නද? පොඩ්ඩක් හිතන්න. මේක දැක්කයි පොඩ්ඩක් මේ වීඩියෝ එක දැක්කද කියලා ඉස්සෙල්ලා ඔයාලා ලියලා එවන්න. තොටවත්ත කියන චරිතය ඇස්පේන් නැති චරිතය මන්න ඒක දැක්කේ ඉඳලා පුදුම තරහක් හිතේ තියෙන්නේ. ඒකමයි මෙහෙම කියවන්න ගත්තේ. නොකියවත් බෑ මෙව්වා. ඉතින් ඔයාගේ නත් ශාස්ත්‍ර රටේ ඉන්න ජනාධිපති වෙන තාලේ යා ඉදිරියට වෙන දේවල් ඔක්කොම කියනවලු. හැබැයි මේ බුදුදහමට වෙනම ගහනවා. කියන්නේ බුදුදහමක් නැහැ කියන එකද මේ රටේ තියෙන්නේ. ඒතර අපි මේ කරන්නේ මේ ඔයා කියන තාලට අනාථ වෙච්චි අසරණ වෙච්චි දරුවෝ පන්සල් වලට ගිහින් දාලා මේ මහාන කරගත්තා කියලාද කියන්නේ? අනේ මන් දන්නේ. මේවා හාමුදුරුවෝ දැක්කනම් හොඳයි. මෙයාකට නීතිය ගේන්න ඕනේ දැන් වෙනකොට නම්. මොකේ නීතියද? අවංකවම නීතියක් ගෙනල්ලා මේ මිනිස්සයාගෙන් අහන්න ඕනේ මොකද්ද මේක ඇත්ත නැත්te කියන එක. ඉතින් ඒ ටික කිව්වේ මගේ දේවල් බලන්න කරන මගේ යාළුවෝ එළියන්න. ඔයාලත් මේ වීඩියෝ එක දැක්කනම් දැක්කා කියන්න. මොනවා හරි කමෙන්ට්ස් එකක් දාගෙන යන්න. තොටවත්ත කියන අන්ධ චරිතය ගැන පොඩ්ඩක් ලියාගෙන යන්න. මිනිහාගේ අදහස් උදාස් කොහොමද කියලා. ඉතින් හැමදාම කියනවා වගේ මගේ දේවල් බලලා කරලා ලයික් කමෙන්ට්ස් කරන TikTok FB YouTube මගේ යාළුවෝ එළියන්න හදවතින්ම දීර්ඝාෂයවා. එහෙනම් මම නේද එනවා මාතලේ සිට මම මාතලේ ආදරේ